සුබ දවසක් කියලා පිළිගන්නවා දුලෙන්ට KLK YouTube channel එකෙන් ගෙනෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා WhatsApp status views ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. සරලව මේකෙන් වෙන්නේ ඔයාගේ contact list එකට විතරයි ඔයාගේ status පෙන්වන්නේ. ඉතින් මේ ක්‍රමය හරහා පුළුවන් ලංකාවේ ලෝකේ මේ හැමෝටම ඕනම කෙනෙක්ට ඔයාගේ WhatsApp status එක views ගන්න එතකොට ලේසියෙන්ම වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකට ගියාට පස්සේ තේරෙයි කොහොමද මේක හදාගන්නේ කියලා. එහෙනම් මතකද මේ වීඩියෝ එකට like කරන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ phone එකේ තියෙන WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. මම මෙන්න මේ විදිහට WhatsApp app එක open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන updates කියන option එකට යන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ඔයා status එකක් දාගන්නේ. ඉතින් කලින් වගේම ස්ටේටස් එකක් දාගන්න විදියට ඔයාට කැමති ස්ටේටස් එකක් මේ විදියට තෝරගන්න. ස්ටේටස් එක තෝරගත්තට පස්සේ ඔයාට කරන් තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාට කැමති විදියට මේක කස්ටමයිස් කරගන්න. my contact expert මේ විදියට හදාගෙන ඔයාට කරන් තියෙන මේ mention icon එකක් තියෙනවා. ඔයා මෙන්න මේ mention icon එක උඩ එකපාරක් touch කරගන්න. contact mention කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම් අපිට පුළුවන් contact විතරයි mention කරගන්න පුළුවන්. දැන් පුළුවන් අපිට groups උනත් මෙතනින් mention කරගන්න. ඉතින් මේ අප්ඩේට් ඔයාට ආවේ නැත්නම් දැම්ම Play Store එකෙන් WhatsApp application එක අප්ඩේට් කරගෙනම බලන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ විදිහට mention icon එකෙන් ඔයාට පුළුවන් groups මෙතනින් mention කරගන්න. දැන් ඔයා කරන්න ඕනේ මේ groups වලින් වැඩිම members ලා ඉන්න group පහක් තෝරගන්න. ඉතින් group පහක් තමයි මෙතෙන් add කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් groups පහක් තෝරගන්න. මෙතනින් වැඩිම members ලා ඉන්න groups පහක් තෝරගන්න. මම මෙතන මේ විදිහට groups පහක් තෝරගෙන මෙන්න මේ හරිය ලකුණ touch කරගන්න. දැන් මේ විදිහට ඔයාට පුළුවන් status එක ලේසියෙන්ම send කරගන්න. මේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ status එකේ just now views ගන්න. ඒ කියන්නේ just now views 17ක් ගිහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට just now views 17ක් කියන්නේ ඔයාට පැය භාගයක් මේ විදිහට status එක දවසක් තියෙනවනේ. දවසක් විතර යද්දී ඔයාට හරියටම මේ status views ගන්න ගොඩක් වැඩිපුර බලා ගන්න පුළුවන්. ඔයාට මේ ක්‍රමය හරහා. ඉතින් මං හිතනවා මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් වීඩියෝ එකට like කරන්න, ඔයාගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. channel එකට තාමත් අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන් subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් ඔයාට එතකොට ලේසියෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.